නමෝ බුද්ධාය පින්වත් දරුවනේ අපි කවුරුත් ආසයි ලස්සන රූපයකට දකින අයගේ හිත ආකර්ෂණය වෙලා යන දකින අයට සතුට උපදින ලස්සන රූපයකට අපි ආසයි. විශේෂයෙන් තරුණ කාලේදී අපි රූපය ගැන කොච්චර හිතනවද? රූපේ ලස්සන කරගන්න එක ක්‍රීම් ಜಾති බෙහෙත් වර්ග නොයෙක් දේ අපි කරනවනේ. නමුත් දරුවනේ ඕගොල්ලෝ දන්නවද රූපේ ලස්සන වීමට අපි වචන කතා කරන විදිහත් බලපානවා කියලා. අපි කතා කරන වචන රූපේ ලස්සන වෙන්නත් රූපේ කැත වෙන්නත් හේතු වෙනවා. පින්පව් ගැන සියල්ල අවබෝධ කරපු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ කාරණාව දේශනා කොට වදාළේ. දරුවනේ අපි වචන කතා කරනකොට වචනයෙන් බොරු කියනවා නම් ඒ බොරු කීම අපේ රූපේ අවලස්සන වෙන්න හේතු වෙනවා. අපි වචන කතා කරනකොට බොරු කියන්නේ නැත්තම් ඇත්තම නම් කතා කරන්නේ ඒ ඇත්ත කතා කිරීම ලස්සන රූපයක් ලැබෙන්න හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට සිල්පද පනවනකොට ගිහි උපාසක උපාසිකාවගේ නිත්‍ය සීලය වන පංච සීලයේ හතරවෙනි සිල්පදේ විදිහට පැනෙවුවා බොරු කීමෙන් වළකිනවා කියන සීලය. කොහොමද බුදුරජාණන් වහන්සේ බොරු කීමෙන් වැළකීම කියන සිල්පදේ පැනෙව්වේ? මුසාවාදම් පහය බොරු කීම අත්හැරලා මුසාවාදා පටිවිරතෝ හෝති. බොරු කීමෙන් වැළකීලා ඉන්නවා. සත්‍යවාදී සත්‍යම කතා කරනවා. සත්‍ය සන්දෝ ඇත්තෙන් ඇත්ත ගලපනවා. තේතෝ ස්ථිරෝ පිහිටලා කතා කරනවා. පච්චයිකෝ අනිත් අයට පිළිගත හැකි ඇත්ත වචන කතා කරනවා. අවිසංවාදකෝ ලෝකස්ස ලෝකයව රවට්ටන්නේ. ඉදම් පිස්ස සීලස්මින් මේක සීලයට අයිති දෙයක්. බලන්න වචන කතා කරනකොට දරුවනේ අපිට පුළුවන් ඕන නම් අපේ කට මුල් කරගෙන මේ ලෝකයාව රවට්ටන්න. හැබැයි අපිට පුළුවන් ඒ කටෙන්ම ලෝකයාව නොරවටා ඉන්න. අඟල් දෙකක් තුනක් පළල මේ කටෙන් තමයි ඔය ටික ඔක්කොම කරන්න තියෙන්නේ. ඇතමෙක් ඔය කට වැරදියට පාවිච්චි කිරීම නිසා ගොඩාක් කටුක විපාක උරුම කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් දැන දැන බොරු කියනවා නම් එයාට කරන්න බැරි පාප කර්මයක් නැහැ. දැන දැන බොරු කියන කෙනා තමන්ගේ ජීවිතේ ගුණධර්ම වැඩෙන එක වනස ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට හරි ලස්සනට ඕක පැහැදිලි කරන්නේ. රාහුල ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ දරුවනේ අම්බලට්ටිකාවේ. බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේව බැහැ දකින්න ඒ කුටියට වැඩියා. ඒ කාලේ පායන කාලයක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට පාදෝමනය කරගන්න රාහුල ස්වාමීන් වහන්සේ පැන් එකක් ගෙනත් දුන්නා. බුදුරජාණන් වහන්සේ මේ පැන් එකකින් චුට්ටක් අරගෙන පාදෝවනය කළා. පාදෝවනය කරලා පොඩ්ඩක් ඉතුරු වෙච්ච පැන් එක පෙන්නලා අහනවා රාහුලේ පේනව නේද මේ පැන් එක? එහෙමයි ස්වාමීනි. රාහුලේ මේ පැන් එකේ චුට්ටයි නේද තියෙන්නේ? එහෙමයි ස්වාමීනි. රාහුලය යම් කෙනෙක් දැන දැන බොරු කියනවා නම් එයාගේ ගුණධර්මත් චුට්ටයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ පැන් භාජනයේ තිබුණු සියලු වතුර ඉවත් කළා. රාහුලය දැන් මේ පැන් භාජනයේ ඔක්කොම වතුර ඉවත් වුණා නේද? එහෙමයි ස්වාමීනි. රාහුලය යම් කෙනෙක් දැන දැන බොරු කියනවා නම් එයා තමන්ගේ ගුණධර්ම ඉවත් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ භාජනයේ අනිත් පැත්ත හැරෙව්වා. අනිත් පැත්ත හැරවලා කියනවා රාහුලේ පේනවද? දැන් භාජනයේ අනිත් පැත්ත. ඕන් ඔය වගේමයි දැන දැන කෙනෙක් බොරු කියනවා නම් එයාගේ ගුණධර්ම වඩන ජීවිතය අනිත් පැත්ත. කිසි ගුණධර්මයෙන් දිනු කරගන්න ලැබෙන්නේ නැහැ. රාහුලය යම් කිසි කෙනෙක් දැන දැන බොරු කියනවා නම් වතුර බින්දුවක්වත් නැති මේ හිස් භාජනය වගේ. එයා හිස්. බලන්න දරුවනේ මේ වචනය පාවිච්චි කරන්න ගිහිල්ලා කොච්චර පිරිහිච්ච මිනිස්සෙක් බවට පත් වෙනවද අපි? ඒ නිසා ඔයාලා හොඳට හිතට අදහසක් ඇති කරගන්න. මම නම් දැන දැන බොරු කියන්නේ නැහැ. විහිළුවකටවත් මම බොරු කියන්නේ නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කළා. රාහුලය හික්මෙන්ට ඕන මම නම් විහිළුවකටවත් බොරු කියන්නේ නැහැ කියලායි. ඉතින් අපිටත් පුළුවන් ඒ රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ එදා කරපු අවවාදයේම හිතවලට අරගෙන
ඒ අවවාදය තුළ හික්මෙන්න. මේ ලෝකේ යන විදිහ ගැන හිතන්න එපා දරුවනේ. ලෝකේ මිනිස්සු තරඟයට බොරු කියනවා. විහිළුවට බොරු කියනවා. වින්දනයක් උදෙසා බොරු කියනවා. බොරුවක් නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න බෑ කියනවා. බොරුකාරයෝ තමයි දියුණුවට යන්නේ කියනවා. බොරුවෙන් තමයි ජීවිතේ දිනන්න තියෙන්නේ කියනවා. নানা ප්‍රකාර මත මේ ලෝකේ තියෙනවා. අපිට මේ මත වලින් වැඩක් නැහැ. අපි සරණ ගියපු අපගේ භාග්‍යතුන් වහන්සේ සියල්ල දැනගෙන සියල්ල අවබෝධ කොට වදාළ උතුම් අවවාදයේ අපි හිතේ රඳව ගන්න ඕන. බොරු කීමෙන් වළකින්න ඕන. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා හදවතින්ම සමාදන් වෙන්න. මේක ගොඩාක් අමාරුයි. බොරු කීමෙන් වැළකීමේ සිල්පදේ තමයි පන්සිල් අතරේ රකින්න ගොඩක් දුෂ්කර සිල්පදේ. අපිත් එක්ක බොහෝ අය කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ බොරු කියනවා නෙවෙයි බොරු කියවෙනවා. ඒ තරම් අමාරුයි. සාමාන්‍යයෙන් කය වචනය කියන දෙක රකිද්දී දරුවනේ කයට වඩා ගොඩාක් අමාරුයි වචනේ රැකගන්න. බලන්න පංචශීලයේ වචනේ රකින්න තියෙන්නේ එක සිල්පදයයි. ඒ සිල්පදේ තමයි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි සමාදන් වෙන්නේ. සිල්පදේ සමාදන් වෙලා ආරක්ෂා කරොත් සැලසෙන යහපත මොකද්ද? මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුල බොරු කීමෙන් වැළකීමේ ආනිසංස ගොඩාක් සඳහන් වෙනවා. පළවෙනි එක දකින අයට ආස හිතෙන ප්‍රසන්න ඉන්ද්‍රියන් ඇති වෙනවා. බොරු නොකියන තැනැත්තා දකින අයට ආස හිතෙනවා. ඒක මේ ජීවිතෙත් ලැබෙනවා. ඒක පරලොවත් ලැබෙනවා. ඒක සංසාරෙටම ලැබෙනවා. ඊළඟට බොරු නොකියන කෙනාට වචන පැකිලෙන්නේ නැති, ගොත ගැහෙන්නේ නැති ස්වභාවයක් උපදිනවා. වචන කතා කරනකොට පැකිලෙන්නේ නැහැ, ගොත ගැහෙන්නේ නැහැ. සමහරවිට අපි දැකලා තියෙනව නේද ගොත ගහන අය. ඒ ගොත ගහන ස්වභාවයන් උපදින්නේ බොරු කීම නිසා, වචනේ වරද්දා ගැනීම නිසා. ආන්ගේ ස්වභාවයන් නැති වී යනවා. කටහඬ හරීම මිහිරි වෙනවා. සමව දත් පිහිටි පැහැය ලස්සන දත් ඇති ලස්සන